දැකලා තියෙනවද අධික අහංකාරකමින් ජීවත් වෙන මිනිස්සු? තමන් ගැන ඕනාට වඩා වර්ණනා කරන මිනිස්සු. අන් අයගේ හැඟීම් ගැන අඩු තක්සේරුවෙන් බලන මිනිස්සු. වැරද්ද තමන්ගේ වෙලා වැරදි පිළිගන්න බැරුව අනුන් පිට වැරදි පවරන මිනිස්සු. තමන්ගේ ගෞරවය ගැන පමණක්ම සිතන මිනිස්සු. අන්න එහෙම අයට තමයි අපි නාසිසිස්ට් මිනිස්සු කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනෙක් එක්ක කිසිම දවසක වාද කරන්න, තර්ක කරන්න යන්න එපා. මොකද ඔයා මොන දේවල් කිව්වත් ඒ අයට ඕනේ ඒ අයගේ දිනුමම විතරයි. අනිත් කාරණාව ඔයා කේන්ති ගන්න තරමටම, දුක් වෙන තරමටම, උසනින් කතා කරන තරමටමයි ඒ මිනිස්සුන්ට සතුට. මොකද නාසිසිස්ට්වාදියෝ කිසිම දවසක සත්‍ය සොයන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ඕනේ තව කෙනෙක් වචන වලින් හෝ යටත් කර ගැනීම විතරයි. එයා තේරුම් ගැනීම සාක්ෂි කියන දෙයට අවධානය දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අවධානය දෙන්නේ ඔයාව පරාජය කරන්න. එහෙම කෙනෙක් එක්ක නම් ඔයා ජීවත් වෙන්නේ ඔයා ප්‍රතිචාර දක්වන්න එපා. එවිට ඔවුන් තමන්ගේම අධික අහංකාරකමෙන් පහත වැටෙනවා. නිහඬ වීම තමයි කළ යුතුම දේ. නාසිසිසම් කියන දේ විවිධ අත්දැකීම් හමුවේ හැම කෙනෙක් ළඟම ඉතා අල්ප වශයෙන් හෝ සාමාන්‍ය මනුස්ස හැසිරීමක් ලෙස තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එහෙත් මේ අධික වශයෙන් රෝගාත්මක තත්ත්වයක් ආකාරයෙන් narcissistic personality disorder NPD, ඒ කියන්නේ mental health disorder එකක් ලෙස ඇතිවෙන අවස්ථා අපි බොහෝ දැකලා තියෙනවා. මේ වගේ තත්ත්වයක ඉන්න පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම සුව කරන්න අපහසු වුණත් long term therapy එකක් සහ proper support system එකක් ඔස්සේ manage කරගෙන සාමාන්‍ය සම්බන්ධතා තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කරන තත්ත්වයට ගේන්න පුළුවන්. ඒ තවාසනාවට කරුණ තමයි බොහෝ එවැනි පුද්ගලයන් තමාට මෙවැනි තත්ත්වයක් තියෙනවා කියලා පිළිගන්නෙම නැහැ. ඒ නිසා මේ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙනවා නම් ඔයාගේ මානසික තත්ත්වයටත් තර්ජනයක් වෙන නිසා මානසික වෛද්‍යවරයෙකු කරා ඔහුව යොමු කරන්න.